අපිට මේ ලෝකයේ තුල තමාහා අනුන් කියන මේ අදහස බොහොම ප්‍රකටයි. මම ඉන්නවා, ඉන්න මගේ ඇහැට රූප පේනවා. මම ඉන්නවා, ඉන්න මගේ කනට ශබ්ද ඇහෙනවා. මම ඉන්නවා, මගේ නාසයට ගන්ධ දැනෙනවා. මම ඉන්නවා, මගේ දිවට රස දැනෙනවා. මම ඉන්නවා, මගේ කයට පහස ලැබෙනවා. මම ඉන්නවා, මගේ හිතට අරමුණු එනවා. එතකොට මමත් ඉන්නවා, මට පේන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ, රස, පහස දැනගන්න අරමුණු තියෙනවා. අනුන්ටත් එහෙමමයි. ඒ අයත් ඉන්නවා, ඒ අයටත් පේන රූප, ඇහෙන ශබ්ද, දැනෙන ගන්ධ, දැනෙන රස, දැනෙන පහස දැනගන්න අරමුණු තියෙනවා. මේක තමයි ලෝකයේ ඇත්ත, ලෝකයේ ස්වභාවය. එතකොට අපි මේ දහමට එනකොට මෙන්න මේ තැන පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා, විමසිලිමත් වෙන්න වෙනවා. කොහොමද අපි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ, විමසිලිමත් වෙන්නේ? අපිට රූපේ පිළිබඳව අපි කතා කළොත් අපට රූපය හම්බ වෙලා තියෙනවද, රූපේ පෙනිලා තියෙනවද කියන එක බලන්න වෙනවා. අපි රූපේ කලකිරෙන්න කියලා හැසිරෙන්නේ ඇත්තටම රූපේ දකින්න තැනකද, රූපේ නොදකද කියලා විමසා බලන්න වෙනවා. දැන් ඔබට ධර්මාසනේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් පේනවා ඇති. දේශකයාණන් වහන්සේට බණ අහන පිරිසක් පේනවා ඇති. දැන් ඔබට දේශකයන් වහන්සේ නමක් ඉදිරියේ වැඩ ඉන්නවා පේනවා. දේශකයන් වහන්සේට ඉදිරියේ තව පිරිසක් බණ අහනවා කියලා දැනෙනවා. එතකොට දැන් අපිට කාටද රූපේ හම්බ වුනේ? ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ආසනේ වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් පේනවා කියන තැන කාටද රූපේ පෙවුනේ? කවුද රූපේ දකින්නේ? ස්වාමීන් වහන්සේ කෙනෙක්ව පේනවා, රූපය පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් පේනවා, දෙතිස් කුණුප පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ නමක් පේනවා, සතර මහා ධාතුව පේන්නේ නැහැ. හොඳට බලන්න, කල්පනා කරලා. මෙහි ඉඳන් බැලුවාම බණ අහන අය ඉන්නවා, පේනවා. ඔය රූපේ පේන්නේ නැහැ, දෙතිස් කුණුප පේන්නේ නැහැ, සතර මහා ධාතුව පේන්නේ නැහැ. පේන්නේ මේ කට්ටියක් ඉන්නවා, මේ පිරිසක් ඉන්නවා. ඔය අයට පේන්නේ හාමුදුරු කෙනෙක් ඉන්නවා. දැන් අපි හාමුදුරු කෙනෙක් පේනවා කියන තැනක හාමුදුරුවන්ගේ කය මෙන්න මේ වගේ දෙතිස් කුණුප වලින් හැදිලා තියෙන්නේ. එතකොට හාමුදුරුව හැදිලා තියෙන්නේ දෙතිස් කුණුප වලින්. හාමුදුරුවන්ගේ කය හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්. හාමුදුරුවන්ගේ කය හැදිලා තියෙන්නේ කන බොන ආහාරයෙන්. එතකොට හාමුදුරුවෝ ඉන්නවා, හාමුදුරුවන්ට කයක් තියෙනවා. කය මෙන්න මේ විදිහෙන් තමයි තියෙන්නේ කියලා බලනකොට මෙන්න මේ අපි බලලා තියෙන්නේ හරි විදිහට නෙමෙයි, වැරදි විදිහට. මේ ශාසනයේ ප්‍රතිපදාව නෙමෙයි, මේ අන්‍ය ශාසනික ප්‍රතිපදාවක්. බහුලව බලන්නේ මේ විදිහට තමයි. අපිට රූපේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බෑ මේ හාමුදුරුවෝ කියන ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව. හාමුදුරුවෝ කියලා අපට හම්බ වෙන්නේ රූපේද, වේදනාවද, සංඥාවද, සංඛාරයේද, විඥානයේද? අපි මෙන්න මේ ගැන පළමුව විමසීමක් කළොත් රූපය හාමුදුරුවෝ වෙන්නෙත් නැහැ, වේදනාව හාමුදුරුවෝ වෙන්නෙත් නැහැ, සංඥාව හාමුදුරුවෝ වෙන්නෙත් නැහැ, සංස්කාරය හාමුදුරුවෝ වෙන්නෙත් නැහැ, විඥානය හාමුදුරුවෝ වෙන්නෙත් නැහැ. හාමුදුරුවෝ අනෙකක්, ස්කන්ධ ටික අනෙකක් වෙනවා. හාමුදුරුවෝ අනෙකෙක් වෙනවා. හාමුදුරුවන්ට අයිති ස්කන්ධ ටික වෙන වෙනවා. හාමුදුරුවන්ගේ ඇහැ, හාමුදුරුවන්ගේ කන, හාමුදුරුවන්ගේ නාසය, හාමුදුරුවන්ගේ දිව, හාමුදුරුවන්ගේ කය, හාමුදුරුවන්ගේ හිත. හාමුදුරුවන්ට අයිති ඒවයි. කෙස් හාමුදුරුවන්ගේ, ලොම් හාමුදුරුවන්ගේ, නිය හාමුදුරුවන්ගේ, දත් හාමුදුරුවන්ගේ, හම හාමුදුරුවන්ගේ, මස හාමුදුරුවන්ගේ, නහර හාමුදුරුවන්ගේ, ඇටකටු හාමුදුරුවන්ගේ, ඇටමිදුළු හාමුදුරුවන්ගේ, වක්ගඩු හාමුදුරුවන්ගේ, අක්මාව හාමුදුරුවන්ගේ. දැන් බලන්න හාමුදුරුවෝද හාමුදුරුවන්ගේද මේවා? අපි දකින දැක්ම තුල කෙස් හාමුදුරුවෝ නෙමෙයි, ලොම් හාමුදුරුවෝ නෙමෙයි, නිය හාමුදුරුවෝ නෙමෙයි, දත් හාමුදුරුවෝ නෙමෙයි, මස හාමුදුරුවෝ නෙමෙයි, නහර හාමුදුරුවෝ නෙමෙයි, ඇටකටු හාමුදුරුවෝ නෙමෙයි, ඇටමිදුළු හාමුදුරුවෝ නෙමෙයි. ඒවා අපි කියන්නේ හාමුදුරුවන්ගේ කෙස්, හාමුදුරුවන්ගේ ලොම්, හාමුදුරුවන්ගේ නිය, හාමුදුරුවන්ගේ දත්, හාමුදුරුවන්ගේ මස, හාමුදුරුවන්ගේ හම,
හාමුදුරුවන්ගේ ඇටකටු, හාමුදුරුවන්ගේ ඇට මිදුළු, හාමුදුරුවන්ගේ වකුගඩුවක්ම මේවා හාමුදුරුවන්ට අයිති ඒවා වෙනවා. එතකොට ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු කියන්නේ හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ට අයිති ඒවා. හාමුදුරුවන්ට අයිති ඒවා. ඇහැ හාමුදුරුවෝ නෙමෙයි. ඇහැ හාමුදුරුවන්ගේ. කන හාමුදුරුවෝ නෙමෙයි. ඒක හාමුදුරුවන්ගේ. නාසය හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ගේ. දිව හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ගේ. මස හාමුදුරුවන්ගේ නෙමෙයි. ඒක හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ගේ. කය හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ගේ. හිත හාමුදුරුවෝ නෙමෙයි. හාමුදුරුවන්ගේ. එතකොට දැන් අපි හාමුදුරුවන්ට අයිති ටිකක් දකින්නේ. හාමුදුරුවන්ට අයිති දෙයක කලකිරීම විරාගයේ පිණිස හික්මෙන්න පුළුවන්. ලෝකයේ තුල පවතින ප්‍රතිපදාව ඒක. අපි එතකොට හාමුදුරුවන්ට අයිති දේවල් වල කලකිරෙන්න පුළුවන්. හාමුදුරුවන්ව පැත්තකින් තියලා. හාමුදුරුවෝ කියන තැන කලකිරෙන්නේ නැහැ. එතකොට අපිට හාමුදුරුවෝ වෙන් වෙලා රූපේ පැත්ත වෙන් වෙලා. සත්වයා පුද්ගලයා කෙනා එහෙම්මම ඉන්නවා. එයාට අයිති දේවල් ටික අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ වශයෙන් බලනවා. මම ඉන්නවා, ඉන්න මගේ දෙතිස් කුණුප පිළිබඳව බලලා කලකිරෙනවා. සතර මහා ධාතු වශයෙන් බලලා කලකිරෙනවා. නවසීවතික වශයෙන් බලලා කලකිරෙනවා. දැන් සත්ව පුද්ගල ආත්ම කියන මෙන්න මේ අදහසයි වැරදි කියලා ඉස්සෙල්ලම අපෙන් දුරව යන්න ඕන මෙන්න මේ ටිකයි කියන ඉගැන්වීමක් තියෙනවා කියලා මේ පින්වතුන් දන්නවනේ. දැන් ඒ සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් ඉන්නවා කියන ඒ ආත්ම දෘෂ්ටියට මොන විදිහේ බලපෑමක්ද වෙන්නේ මේ විදිහට රූපාදී මේ ස්කන්ධ පිළිබඳව බැලුවොත්. හාමුදුරුවන්ට අයිති වේදනාවක්, හාමුදුරුවන්ගේ සංඥාව, හාමුදුරුවන්ගේ සංචේතනාව, හාමුදුරුවන්ගේ විඥානය ඔක්කොම හාමුදුරුවන්ට අයිති ඒවා වුණොත්, සත්වයකට අයිති දේ වුණොත් මේ සත්වයා කියන්නේ මොකාටද? පුද්ගලයා කියන්නේ කුමකටද? මේ ස්කන්ධ ටිකෙන් තොරව තව කෙනෙක්ව පණවන්න පුළුවන්ද? ඒ පණවනම නම් කොතනින්ද පණවලා තියෙන්නේ? දැන් අපි ඔන්න ඔය ප්‍රශ්නේ විසඳගත්තාම තමයි අර නුවණ කියලා අපි කිව්වේ. අනුමාන වශයෙන් හෝ නුවණක් දැක්මක් යෙදෙන්න ඕනෑය කියලා මතක් කළේ උතන්ට. ඒ නිසා ඒ නුවණ ඒ දැක්ම නොයදුනොත් අපි ඉන්න පුද්ගලයෙකුගේ ඉන්න කෙනෙකුගේ එහෙම නැත්නම් හාමුදුරුවන්ට අයිති කය මෙන්න මේ විදිහයි කියලා බලන්න පුළුවන්. එතකොට පුද්ගලයා නිරුපද්‍රිතයි. ආත්ම දෘෂ්ටිය බිඳුනේ නැහැ. රූපේ කලකිරීම පිණිස හැසිරීලා තියෙනවා. අන්න ඒක තමයි අන්තයක් ඇසුරු කොට වඩන పూర్වෙහි ලෝකේ පැවති පිළිවෙත අදාළ වෙන්නේ ඒ බඳු වැඩපිළිවෙලකට. එනිසා අපට මේ ශාසනය තුල මෙන්න මේ රූපාදී ස්කන්ධයන්ගේ කලකිරීම පිණිස හැසිරෙන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් නොදැක හාමුදුරුවෝ කියලා අපට හම්බ වෙන්නේ මොකක්ද? මෙන්න මේ ඇත්ත විමසන කල්හි තමයි අපිට රූපේ කලකිරීම විරාගයේ නිරෝධය කියන මේ හැම දහමක්ම ලැබෙන්න ඕන. මොකද අපි එතන ඒ ප්‍රශ්නේ විසඳ ගන්නකොට ඒ නුවණ අවදි කර ගන්නකොට අපට පුළුවන්කම තියෙනවා ඔය කියන ටික වෙහෙසක් නැතුව මහන්සියක් නැතුව ලබා ගන්න උපදවා ගන්න. ඒ බඳු ප්‍රතිපදාවක් අපට හදා ගන්න පුළුවන්, පහල කර ගන්න, උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න එතනදී අපට සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා කොහොමද අපට හම්බ වෙන්නේ? ඒක ඇත්තක්ද? ඒක බොරුවක්ද? මෙන්න මේ ටික පිළිබඳව අපි විමසා ගත්තේ නැත්නම් අර දැක්ම නුවණ එන්නේ නැහැ. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්. එහෙම නැත්නම් ලෝකයත්, උදයත්, වැයත්. පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත්, නිරෝධයත්. මෙන්න මේ ටික දක්නා නුවණක අවශ්‍යතාවය අපිට ඕන කරනවා. හාමුදුරුවෝ හට ගන්න විදිහත්, හාමුදුරුවෝ වැය වෙන විදිහත්. සත්වයා පුද්ගලයා හම්බ වෙන විදිහත්, නිරුද්ධ වෙන විදිහත්. සත්වයා පුද්ගලයා කියන්නේ මොකක්ද? ඒක උපදින්නේ කොහොමද? ඒක නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ටික දැනගත්තේ නැතුව අපට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න බැරුව යනවා. ඒ නිසා අපි හැමෝටම එක ඉලක්කයකට එනවා. එහෙනම් අපේ ප්‍රශ්නය විසඳ ගන්න තියෙන්නේ
මෙන්න මෙතනමයි කියන අදහස.